අනාගත හීන දකින අලුත් පරම්පරාව වෙනුවෙන් භූගෝල විද්‍යාව රජිත මදුමාල්. නිගමන බලන්න අඩුරුලේ මෙන්න මෙහෙම මෙතර බිඳුව තියෙනවා, මෙතර එක තියෙනවා, මෙතර දෙක තියෙනවා සෙන්ටිමීටර් තියෙනවා. නිගමට මෙහෙම එකක් තියෙනවා. නිගමට බලන්න මෙතන මිලිමීටර් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මිලිමීටර් කීයක් තියෙනවද? සෙන්ටිමීටර එකට මිලිමීටර් කීයද? සෙන්ටිමීටර එකට මිලිමීටර් 10යි. මෙතන මිලිමීටර් 10ක්. මෙතන මිලිමීටර් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මෙතනත් මිලිමීටර් 10යි. දැන් මෙතන සෙන්ටිමීටර් දෙකක දුරක් නේ තියෙන්නේ. මෙතන සෙන්ටිමීටර් දෙකක් තියෙනවා නේ. සෙන්ටිමීටර් දෙකක් තියෙනවා. ඒක අපි දන්නවනේ. මෙතන සෙන්ටිමීටර් දෙකක් තියෙනවා. සෙන්ටිමීටර් දෙකක් කියන්නේ මිලිමීටර කීයක්ද? මිලිමීටර නම් කීයද? සෙන්ටිමීටර දෙකක් කියන්නේ මිලිමීටර නම් 10යි 10යි 20ක් මිලිමීටර. 20යි මිලිමීටර. පුළුවන් නේ? පුළුවන්. ඊට පස්සේ 1.50,000 සිතියම් වල තියරිය තමයි මම අර කියලා දුන්න තියරිය තමයි සෙන්ටිමීටර දෙකකින් තමයි කිලෝමීටර් එකක් පෙන්නන්නේ. ඕකනේ තියරිය අපේ. මේක ඔළුවේ තියෙන්න හැම වෙලෙම සෙන්ටිමීටර දෙකකින් තමයි කිලෝමීටර් එක පෙන්නන්නේ. මේකනේ තියරිය. මම ලයිට් එකකින් දෙක පේන්නේ නැහැ. දැන් පේනවා. ඕකනේ තියරිය නේ. ඊට පස්සේ මේක ඔළුවේ තියාගන්න. මම මේ යටින් ලියන්නම් ඈ. ඔයාලට පේන්නේ නැහැ ඒක. සෙන්ටිමීටර දෙකකින් තමයි කිලෝමීටර් එක පෙන්නන්නේ. ඔක අපි දන්නවා. හරි. දැන් මේක අහගන්නකෝ. හොඳයි. දැන් මෙතන මිලිමීටර් 10යි මෙතන මිලිමීටර් 10යි මිලිමීටර් 20යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් දෙකකින් මිලිමීටර් 20ක් පෙන්නනවා. එතකොට ඇත්තම කතාව තමයි 1.50,000යි කියලා කියන්නේ මිලිමීටර් 20කින් තමයි මොකද්ද? කිලෝමීටර් එක පෙන්වන්නේ. නේද? මිලිමීටර් 20කින් තමයි කිලෝමීටර් එක පෙන්වන්නේ. ඔකනේ කතාව. එහෙම නැත්නම් තවදුරටත් මේක සරල කොට කරොත් එහෙම මිලිමීටර් 20කින් තමයි මොකක් පෙන්වන්නේ? මීටර් 1000ක් පෙන්වන්නේ. මීටර් 1000යි කියලා කියන්නේ කිලෝමීටර් එකයිනේ. මීටර් 1000ක් පෙන්වන්නේ. මීටර් 1000ක් පෙන්වන්නේ. හරිද? මේකනේ තියරිය. මිලිමීටර් 20කින් 1.50,000 සිතියමක මිලිමීටර් 20කින් මොකද්ද? මිලිමීටර් 20කින් සැබෑ භූමියේ මීටර් 1000ක් පෙන්නනවා. ඕකනේ කතාව. නේ? ඕක තියරිය. හරි. දැන් මට කියන්නකෝ සෙන්ටිමීටර් 20කින් මිලිමීටර් 1000ක් පෙන්නනවා නම් 1 මිලිමීටරයකින් 1 මිලිමීටරයකින් සිතියමේ 1 මිලිමීටරයකින් සැබෑ භූමියේ මීටර කොච්චරක් පෙන්නනවද? ඔව්. මොකද්ද මං කිව්වේ? මිලිමීටර 20කින් 1.50,000 සිතියමක මිලිමීටර 20කින් සැබෑ භූමියේ මීටර් 1000ක් පෙන්නනවා නම් පුළුවන් නේ කතාව. ඒක පුළුවන්. 1.50,000 සිතියමක මිලිමීටර 20කින් සැබෑ භූමියේ මීටර් 1000ක් පෙන්නනවා නම් 1 මිලිමීටරයකින් සැබෑ භූමියේ මීටර කොච්චරක් පෙන්නනවද? මොකද අපි ඔකට කරන්නේ? මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ මෙච්චරයි. 1 මිලිමීටරයක් හොයාගන්න නම් අපි දන්නවා මිලිමීටර් 20කින් තමයි මීටර 1000 පෙන්වන්නේ. එහෙනම් 1 මිලිමීටරයක් හොයාගන්න නම් අපි මොකක් කරනවද? මේ දෙපැත්තම 20ෙන් බෙදන්න ඕනේ. 20ෙන් බෙදන්න ඕනේ. මේකත් 20ෙන් බෙදනවා 1000ක් බෙදනවා 20. මට කියන්නකෝ 1000 20ෙන් බෙදුවට පස්සේ කීයද උත්තරේ?
10 20 මෙතකොට පස්සේ එනවා අපිට 50යි කියලා. මොනවද 50? මීටර්. එහෙනම් ඔන්න මෙයාට කැපුණා මෙයාට කැපුණා 1යි. මේකට කැපුණා 50යි. නේද? එහෙනම් මතක තියාගන්න එකට 50000 සිතියම් වල 1 මිලිමීටරයකින් සැබෑ භූමියේ මීටර් 50ක් පෙන්නනවා කියලා. 1 මිලිමීටරයකින් සැබෑ භූමියේ මීටර් 50ක් පෙන්නනවා කියලා. මේ කතන්දර එකක්වත් මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා මෙන්න මේ තියරිය විතරක් මතක තියාගන්න. මෙන්න මේ තියරිය විතරක් මතක තියාගන්නකො ඇති.